Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? හැමදාම වගේ හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඔන්න වෙනද වගේම අදත් මම ඔයාලට ගෙනවා ලස්සන vlog එකක්. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. අද දවසේ මොකෝ වෙන්නේ කියලා බලන්න. අද තමයි මාර්තු මාසේ 7 වෙනිදා. ඉතින් ඔයාලා බලන්න ඇති මම මේ කොහෙද යන්නේ කියලා. මම යනවා සැලුන් එකට. මොකද අද මට පිසි දවසක්. අද මට තියෙනවා වෙඩින් එකක්. ඔන්න මම සැලුන් එකට ආවා. දැන් ඉතින් මේකප් එක දාන්න තමයි යන්නේ. ඊට කලින් පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා ඔයාලට පෙන්නන්න. මෙන්න මේ වෙද්දි මම මේකප් එක දාලා ඉවරයි. ඉතින් වීඩියෝස් මොකුත් ගත්තේ නැහැ. දැන් යන්නේ කොණ්ඩේට මොකද කරන්න කියලා බලන්න. ඉතින් අපි දෙන්නම කතා වුණා කොණ්ඩේට මොනා කරොත්ද හරියන්නේ කියලා. කොහොම හරි පස්සේ සෙට් කරගත්තා. ඔන්න දැන් මම ඉන්නේ ගෙදර. මේ තියෙන්නේ මගේ ෆයිනල් ලුක් එක. කොහොමද මගේ මේකප් එක? කැබ් එක ආවා. දැන් මේ යන ගමන් ඉන්නේ මම යන්නේ මාකොලට. මාකොල තමයි හොටෙල් එක තියෙන්නේ. මේ හොටෙල් එකට නම් මීට කලින් ගිහිල්ලා නැහැ. ඉතින් අපි ගිහිල්ලා බලමු හොටෙල් එක කොහොමද කියලා. මගේ නේබර් කෙනෙක්ගේ වෙඩින් එකකට තමයි යන්නේ. ඉතින් මට හිතුණා ඔයාලවත් එක්කන් ගියොත් හොඳයි කියලා. ඉතින් මම ඔයාලත් එක්කගෙන යනවා. දැන් වෙලාව ගත්තම 11යි කාල විතර වෙලා. මේ වෙද්දි අපි හොටෙල් එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ හොටෙල් එකට විනාඩි 5ක දුරින් වගේ ඉන්නේ. ඔන්න දැන් අපි හොටෙල් එකේ. දැන් ඉන්නේ මම පාටි එකේ. මේ වෙද්දි ක්‍රවුඩ් එක ගොඩක් ඇවිල්ලා ඉන්නවා. මම ඉතින් අපේ නේබර්ස්ලත් එක්ක පොඩි chat එකක් දාගෙන ඉන්නවා. ඒ අතරේ වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා. මම ඉතින් වෙල්කම් ඩ්‍රින්ක් එක බොන ගමන් පොඩි බයිට් එකක් ගත්තා. ඇත්තට මේක ගොඩක් රහයි. එළියට ගියා ෆොටෝස් ටිකක් ගත්තා වීඩියෝස් ටිකක් ගත්තා. අරගෙන ඇතුළට එද්දි දන්නේම නැතුව ලන්ච් ටයිම් එකත් ඇවිල්ලා. මේ තියෙන්නේ ලන්ච් බුෆේ එක. ලස්සන අරේන්ජ් කරලා තියෙනවා. කෑම ಜಾති ගොඩක් තියෙනවා එක එක වර්ගේ. ඉතින් මට හිතා ගන්න බෑ මොනවාද මම බෙදාගන්නේ මොනවාද මම කන්නේ කියලා. මම ආස කරන දේවල් මෙතන ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි පේනම ගොඩක් රස පාටයි. ඉතින් බෙදාගෙනම බලන්න ඕනේ ඇත්තටම මේ දේවල් රහයිද කියලා. මම ආස කරන දේවල් වලින් පොඩ බෙදාගත්තා. බෙදාගත්ත තරමට කන්න පුළුවන් වේද කියලා මට හිතා ගන්න බෑ. කෑම ಜಾති ගොඩක් තියෙනවා. දැක්කට පස්සේ බෙදාගන්න මොනවද කියලා හිතා ගන්න බෑ වගේම ඒව දැකලම බෙදාගත්තට පස්සේ කන්න හිතෙන්නේ නැහැ. මං හිතන්නේ හැමෝටම එහෙම තමයි. කෑම ಜಾති ගොඩක් දැක්කට පස්සේ කොහොමත් බඩ පිරුණා වගේ වෙනවනේ. කන්න අමාරුයි හිතන තරම්. ඉතින් මේ තියෙන මගේ ප්ලේට් එක මම කජු වැඩිපුර බෙදාගත්තා. මොකද මම කජු වලට ගොඩක් කැමතියි. කොහේ කොතන ගියත් කොච්චර කෑම දැක්කත් කජු දැක්කට පස්සේ මගේ ඇස් දෙක නතර වෙන්නේ අන්න එතන. ඒ තරමටම මම කජු ලවා කෙනෙක්. මම වගේ තව කජු ලවර්ස්ලා ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. ගත්ත තරමට ඇත්තටම කන්න බැරුණා. ඊට පස්සේ මම ආවා ඩිසර්ට් එක ගන්න. මේ වෙද්දි ගොඩක් දෙනේ ලන්ච් එක අරගෙන ඉවරයි. ඉතින් හැමෝම ඩිසර්ට් බෙදා ගන්න ගමන් හිටියේ. මමත් ඉතින් ගිහිල්ලා ඉස්සෙල්ලාම බැලුවා මොනවද තියෙන්නේ කියලා. ඩිසර්ට් ටේබල් එකත් බොහොම ලස්සනට අරේන්ජ් කරලා තිබ්බා. දැක්කට පස්සේ ඒව ගොඩාක් රස පාටයි. මට හිතා ගන්න බැරුණා මොනවද බෙදා ගන්න කියලා. කොහොම හරි ටිකක් බෙදා ගත්තා.
මේ තියෙන මගේ ප්ලේට් එක. අපි ඉතින් කාලම බලමු ඇත්තටම මේ දේවල් රහයිද කියලා. පෙනුමෙන්නම් ගොඩක්ම රහ පාටයි. හිතුවා වගේම තමයි ඩිසර්ට් ටික නම් ගොඩක් රසයි. ඉතින් මම ඔක්කොම ටික කෑවා. එතන තිබ්බ මොනවා හරි කේක් වලින් හදපු ඩිසර්ට් එකක්. ඇත්තටම ඒකට මගේ හිත ගියා. ඒක තමයි එතන තිබුණ ඩිසර්ට් වලින් රසම එක. මම කාලේ ඉවර වෙනත් එක්කම ඩාන්ස් පටන් ගත්තා. ඉතින් මම ඉක්මනටම කාලේ ඉවර කරලා ඒ පැත්තට ඒ වගේ ටිකක් වීඩියෝස් ගන්න. ලස්සන ඩාන්සින් ගොඩක් ගියා. ඉතින් මම ඒ වගේ වීඩියෝස් ගත්තට මියුසික් එක තිබ්බේ නැහැ. මොකද කොපිරයිට් වදිනවනේ, අන්න ඒ නිසා. මෙතන ඩාන්ස් එක බලන ක්‍රවුඩ් එක ගොඩක් වැඩි. මට ඉතින් ඉස්සරහට ගිහිල්ලා වීඩියෝස් ගන්න එක ගොඩක් අමාරු වුණා. ඒ නිසා මම පැත්තෙන් ඉඳන් පුළුවන් විතර ගත්තා. මේ තමයි අපේ බ්‍රයිට්. ඉතින් මෙයාගේ ලස්සන ඩාන්ස් එකක් යනවා. මම ඒකත් ගත්තා. මේ යන්නේ ගෲප් ඩාන්ස් එකක්. ඒකෙත් ඉතින් මියුසික් එක තිබ්බේ නැහැ. තප්පර ගානක මියුසික් එකක් විතරයි තිබ්බේ. සින්දු ගොඩක් ලස්සනයි. මට හිතුණා මියුසික් එක තියන්න තිබ්බනම් හොඳයිනේ කියලා. ඒත් ඉතින් මොනා කරන්නද? කොපිරයිට් වදිනවනේ. අන්න ඒ නිසා අකමැත්තෙන් වුණත් මම මියුසික් එක අයින් කරලා පොඩි කෑල්ලක විතරක් තිබ්බා. ඔන්න මේ වෙද්දී ගෲප් ඩාන්ස් ඔක්කොම ඉවරයි. ඔන්න ඔහොම තමයි අද දවස මම එන්ජොයි කරේ. ඉතින් මම vlog එක එන් කරනවා. බලපු හැම දිනාටම ගොඩක් thank you. තවත් දවසක නම් තවත් ලස්සන vlog එකක් අරගෙන. එතකන් හැමෝටම ජය වේවා. bye bye.